ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න බලන් ඉන්න ගොඩක් අය දැනගත යුතුම දෙයක් තමයි මොනවාද මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ මුදල් ඒකකයක්. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි වල අතින් අල්ලන්න පුළුවන් එක කාසියක්වත් එක නෝට්ටුවක්වත් නැහැ. ඒ වගේම බැංකුවල ෆිසිකලි මුදල් නැහැ. මේ සම්පූර්ණම මේ ක්‍රිප්ටෝකරන්සි වල තියෙන මුදල් තියෙන්නේ ඩිජිටලි. ඒ වගේම මේ මුදල් ගබඩා වෙලා තියෙන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ලෙජර් වල. එහෙම නැත්නම් අපි මේවට බ්ලොක්චේන් කියලා කියනවා. ඉතින් මේ බ්ලොක්චේන් වල තමයි මේ ක්‍රිප්ටෝකරන්සි ගබඩා වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ක්‍රිප්ටෝකරන්සි වලදී පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රම එහෙම නැත්නම් තාක්ෂණයන් කිහිපයක් තියෙනවා. ඉතින් ඒක එක තාක්ෂණයක් තමයි ක්‍රිප්ටෝග්‍රැෆි. එහෙම නැත්නම් গুপ্ত විද්‍යාව කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය භාවිත කරන නිසා තමයි මේකට අපි ඩිජිටල් කරන්සි එකක් කියලා කියන්නේ. ඉතින් විද්‍යුත් මුදල් එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි වලට ඩිජිටල් කරන්සි කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා.